සිහිලැල් සුළඟ. ආයුබෝවන් සුවදායක සන්ධ්‍යාවක්. අපි දන්නවා අපේ ජීවිත පරිපූර්ණත්වයට පත් වෙන්නට නම් ජීවිතයට සෞන්දර්යය අත්‍යවශ්‍යයි කියලා. සෞන්දර්යයෙන් විතැන්වුණු හැම ජීවිතයක්ම යාන්ත්‍රිකයි. අපේ ජීවිතවලට අපි සෞන්දර්යය එක්කාසු කරගන්නේ බොහෝ විට නාට්‍ය, සිනමාව, ටෙලි නාට්‍ය කලාව, ගීතය, සාහිත්‍ය මේ ආදී විවිධ විෂය ක්ෂේත්‍රයන් ඇසුරු කරගනිමින්. මෙතෙන් සිට එළඹෙන හෝරා දෙකක කාලය තුළ අපි විශ්වාස කරනවා ඔබේ ජීවිතයට අර්ථ සෞන්දර්යයත් ඒ වගේම රස සෞන්දර්යයත් එක්කාසු වෙයි කියලා. මේ ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන වෙනස් ආකාරයක සංගීත ප්‍රසංගයක්. මේ ප්‍රණීතාංගය අපි නම් කරලා තියෙන්නේ සිහිලැල් සුළඟ කියලා. සිහිලැල් සුළඟ ඔබ වෙතට රැගෙන එන්නේ ගායන ශිල්පී උපුල් මහේන්. ඇත්තටම අපි නිරන්තරවම අපේ ශාස්ත්‍රය තුල දකින ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පීන් එක ගත්තම උපුල් නිරන්තරව අපිට මුණ ගැහෙන ගායන ශිල්පියෙක් නෙවෙයි. ඒ වගේම ඔහුගේ ගීත නිරන්තරයෙන්ම අපේ සවන් වැකුණු ගීත නොවෙන්න පුළුවන්. කොහොම වෙතත් මේ තුල තියෙන අර මං කියපු අර්ථ සෞන්දර්යය අපේ ජීවිතය අඟලකින් හරි ඔස්වා තබන්නට හේතු උපකාර වෙයි කියලා මා විශ්වාස කරනවා. ඉතින් අපි ඔහු ගැනත් ඔහුගේ ගීත ගැනත් කතා බහ කරමු. මෙතෙන් සිට අපි ආරම්භය සටහන් කරමු මේ සිහිලැල් සුළඟ. සඳක් පාලා සඳක් දුටිනි එසඳේ ඔබ මුහුණ දුටි සරත වලා ගැබ පායන සිනා කැලුම් දහන දුටිනි කලුගී අදක් නැසුනි ඔබ ළඟ ආකකැයි හැඟුනි කන් කලුගී අදක් නැසුනි ඔබ ළඟ ආකකැයි හැඟුනි කුන්ද සමන් සුවඳ හැමුනි කඳුලේ උල්පතක් ගැලුනි සඳක් පාලා සඳක් දුටිමි එසඳේ ඔබ මුහුණ දුටි සරද වලා ගැබ පායන සිනා කැලුම් දහන දුටි රනිල අවුල් සුසුම් නැගුණි විහඟ වියෝ වලක ඇසුනි රනිල අවුල් සුසුම් නැගුණි විහඟ වියෝ වලක ඇසුනි
දෙනි පෙත පාලුවට ඇරුණි උදකලාව සිතට දැනුනි සඳක් පාලා සඳක් දුටිමි එසඳේ ඔබ මොහොන දුටි සරදවලා ගැබ පාය සිනා කැලුම් දාර දුටිමි සඳක් පලා සඳක් දුටිමි එසඳේ ඔබ මුහුණ දුටිමි සරද වලා ගැබ පායන සිනා කැලුම් දහර දුටිමි මේ ගීතය රචනා කළේ සුනිල් සරත් පෙරේරා සංගීතවත් කළේ ආචාර්ය රෝහණ වීරසිංහ අද මේ සිහිලල් සුළඟ ප්‍රසංගීය සංගීතය මෙහෙවන්නේත් ආචාර්ය රෝහණ වීරසිංහයන් ඉතින් මේ වගේ ජ්‍යෙෂ්ඨයන් කැඳවාගෙන එහෙම විශිෂ්ට ගීත අරගෙන එන උපුල් මහේන් කවුද කෙනෙකුට එහෙම ප්‍රශ්නයක් මතුවෙන්නට පිළිවන්. ඒ නිසා මේ ප්‍රශ්නය ඔබට යොමු කරනවා. කවුද මේ උපුල් මහෙන් කියලා කියන්නේ? කුඩා කාලේ ඉඳන් සංගීතයට ලැබියාව තිබුණා මගේ. සංගීතය විෂයක් හැටියට ඉගෙන ගත්තේ නැති වුණත් පොඩි කාලේ නම් සින්දු කියන්න ඒතර වාදන භාණ්ඩ වලට හිත යන ගතියක් තිබුණා. කුඩා කාලේම වාදන භාණ්ඩ අපේ ගෙදර නැති වුණත් ඒවට ගොඩක් ඇලුම් කරා. ඉතින් නමුත් සංගීතයේ විෂයක් හැටියට ඉගෙන ගත්තේ නැති වුණත් සංගීතය ඉගෙන ගත්තා ප්‍රවීණයන්ගේ ගීත ඇසීමෙන්. ඒ කියන්නේ මගෙන් අහුවොත් කවුද මගේ ගුරුවරයා කියලා මම කියනවා ආචාර්ය W.D. අමරදේව, එතකොට ආචාර්ය වික්ටර් රත්නායක, ආචාර්ය නන්දා අමාල්නේ, එතකොට ආචාර්ය රෝහණ වීරසිංහ. ඒ අය හමු නොවූ ගුරුවරු. ඉතින් එයාගේ සංගීත ගුවන් විදුලියෙන් ආවම ඒ වගේ සමන් දීලා ඒවෙන් ගාක් ඉගෙන ගත්තා මම. දැන් මේ වගේ හමු නොවූ ගුරුවරුන් එක්ක සංගීත ශාස්ත්‍රයේ ඉදිරියට ආපු උපුල් මහෙන් වගේ ගායන ශිල්පියෙක් සමහර විට ඔබට හිතෙන්නට පුළුවන් අපි මේ නිතර දැකපු ගායන වේදිකයෙක් නෙවෙයි. මේ අලුත් මූණක්ද? නවපරපුරේ ශිල්පියෙක්ද කියලා පබා හිතෙන්නට පිළිවන්. හැබැයි ඊට ඉතිහාසයක් කොහොමද තියෙනවා මම හිතන අද මේ රූපවාහිනී 3 වෙනි මැදිරිය මේ ගීතය ඔබ පටිගත කරාට මම හිතන ඔබ ඈත අතීතයේ නන්දන වින්දන ප්‍රසංගයට පවා ගායනයෙන් දායක වෙච්ච ශිල්පියෙක්. පොඩක් මතක් කරොත්. ඔව් මේ අබේවර්ධන බාලසූරිය මහතා අධ්‍යක්ෂණය කළ නන්දන වින්දන වැඩසටහනේ නව ගායකයෙක්ට අවස්ථාවක් දෙන මේකක් තිබුණා. මේ අයිටම් එකක්. ඉතින් ඒ අවස්ථාව මට ලැබීමට වාග්ය මට ලැබුණා. ඒකට මම ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලේට වශයෙන් ඉස්කෝලේට සාහිත්‍ය සංගමයට හදපු ගීතයක් තිබුණා. නිදහස් දියවැල් කියලා නිදහස් ලංකාවේ නිදහස ගැන කියන ගීතයක්. ඉතින් ඒකට තනුව මම හැදුවා මේ පළවෙනිම වගේ තනුවක් තමයි ඉස්සර මම හදපු ඒ තනුව. ඉතින් ඒක මම බොහොම අමාරුවෙන් දිහාගෙන ඇවිල්ලා ඒක මේ වාදක මණ්ඩලෙට දීලා ඒක කිව්වා මේ 83 විතර. 83 විතර. එහෙම ඉතිහාසයක් තිබිච්ච ගායන ශිල්පියෙක් තමයි මේ. අපි සිහිලල් සුළඟේ ඊළඟ ගීයට යමු. මේ තුරුවියන් අතර රැඳි මිහිර. නුඹට පෙර වසන්තය ඉපදිලා සුමුදු තට්ටු දිග නොහැර නොගියොත් දැ
වසන්තය ඉකිලිලා නුඹට පෙර වසන්තය ඉකිලිලා මකා හිරු පිපි තුරු වගුල පලදරා නොගියොතින් නුඹ කුසේ අමන මන නලහිරා නුඹට පෙර වසන්තය ඉගිලිලා නුඹ නොදැන වසන්තය ඉගිලිලා නුඹට පෙර වසන්තය ඉගිලිලා නුඹ නොදැන වසන්තය ඉගිලිලා කඳුමුදුන් හිමනෙලි හිම කුමරේ සැරසිලා කිරිලියන් සීතලට තුරුළු වෙයි හිත පුරා නුඹේ පුතුන් වසන්තය ඉපදෙලා නුඹ නොදැන වසන්තය ඉකිලිලා නුඹේ පුතුන් වසන්තය ඉපදෙලා නුඹ නොදැන වසන්තය ඉකිලිලා යලි නොවන වසන්තය ඉකිලිලා යලි නොවන වසන්තය ඉකිලිලා යලි නොයන වසන්තය ඉගිලිලා. මේ ගීතේ තනුව ඔබේමයි නේද? දැන් ඔබ සඳහන් කළා මේ හමු නොවූ ගුරුවරු රැසක් හිටියා කියලා. ඔබ මුලින්ම සඳහන් කළා ආචාර්ය අමරදේවයන්ගේ නම. එතුමන්ගේ මේ ගීත, එතුමන්ගේ සංගීතය කොයි විදිහේ උත්තේජනයක්ද ඔබට ලබා දුන්නේ? ඇත්ත වශයෙන්ම ලොකු උත්තේජනයක් දුන්නේ ආචාර්ය අමරදේව මහතාගේ ගීත පුඩ කාලේ ධම්ම ඒ මහතාගේ ගීත ගොඩක්ම ගායනය කරේ. ඉතින් ඒ වගේ යෙදුම් ඒ වගේ මික්ස් වෙන විදිහ මේ හදලා තියෙන තනුවල මේ ස්වභාවය ඒවා මම නිරන්තරයෙන්ම හිතට ගත්තා. අධ්‍යයනය කරනවා කියන්නේ ඒ වගේ හිතට අරගෙන ඒවා හිතේ තැම්පත් වුණාම අපි තනුවක් හදනකොට ඒ වගේ ආభాෂයෙන් හැදෙන්න පුළුවන්. ඒ වගේ මම ගොඩක් දුරට යොමු වුණේ මේ ශාස්ත්‍රීය පැත්තට. එහෙම තමයි මේ දැන් ඔබ ආචාර්ය පණ්ඩිත අමරදේවයන් ගැන සඳහන් කරානේ. එතුමා පිළිබඳ සිහිපත් කිරීම අපට ගායනයකින්ම කරන්නට පුළුවන් අපට නිදර්ශනයක් විදියට. උනත් මාපත් සරිකරන අම්මා නුඹයි මගේ දරු දැරියන් රකින තාවුනත් මාබත් සවිකරන අම්මා නුඹයි මගේ දරු දැරියන් රකින. හොඳයි. අපි මේ ඊළඟට ඔමෙන්න යන්නේ මේ අද සිහිලයි සුළඟ ප්‍රණීතාන්ගේ පළමු යුග ගීයට. යුග ගායන සඳහා අපි ආරාධනා කරන්නේ නව පරපුරේ ගායන ශිල්පිනියකට. මේ වසරේ සරසවිය සම්මාන උළෙලේ විශිෂ්ටතම ගායන ශිල්පිනිය හැටියට සම්මානයට පාත්‍ර වුණේ ඇය. මේ නුවන්දිකා සේනාරත්න.
රැඳෙන්න හද තුල ගයන්න පෙම් කවි රැඳෙන්න හද තුල ගයන්න පෙම් කවි විඳින්න දිව සැප අතිනතගෙන දිවි ගමනේ අතිනතගෙන දිවි ගමනේ දැන් අපි අහපු ඒ ගීතේ තනුව සහ සංගීත අධ්‍යක්ෂණය වගේම මේ ප්‍රසංගයේ සංගීතය මෙහෙයවීමත් කරන්නේ ආචාර්ය රෝහණ වීරසිංහන්. මම හිතන්නේ එතුමා වෙනුවෙන් ඔබේ අත්පොල් සම්ප්‍රසාදයක් ලබා දෙනවා නම්. හොඳයි, බොහොම ස්තුතියි. ඒ ඔබේ හදවතින් මෙන ගැඹුරු හැඟීම බව අපි දන්නවා. ස්තුතියි ඔබ සියලු දෙනාටම. අත්‍තරම සහෘදේනි නුවන්දිකා අත්‍තරම මේ සම්මාන ගත්තට තමාවේ පුංචි ගමනක්. නුවන්දික මේ කෙටි කාලය තුල යුග ගීත ගායනා කරපු ගායකයෝ වැඩි නෑ නේද? ගායන ශිල්පීන් වැඩි දෙනෙක් නෑ නේද? ඔව් ඇත්තටම ලොකු පිරිසක් නැහැ. නමුත් මම හරි කැමැත්තෙන් පොඩි කාලේ ඉඳන් බොහොම ආසාවෙන් හිටිය ගායන ශිල්පීන් බොහොමයක් එක්ක ගායනා කරන්න ලැබුණා. ගීත ගායනා කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. හොඳයි, අද මේ සිහිලල් සුළඟ ප්‍රසංගයේ ඔබ යුග ගායනයෙන් එකතු වෙනවා. වගේම මේ ප්‍රසංගයේ අනාකාරය පිළිබඳ මෙහි ඇතුළත් ගීත පිළිබඳව සමස්තයක් විදිහට මොන වගේ හැඟීමක්ද නුවන්දිකට තියෙන්නේ? ඇත්තටම මේ මම මෙතන තියෙන ගීත කීපයක් මේ වෙනකොට ගොඩක් අහලා තියෙනවා. නමුත් මෙතෙන්ට ආවට පස්සේ මට මේ රිහර්සල් එකේදී ගොඩක් අහන්න ලැබුණා ගීත. ඉතින් ඒවත් එක්ක මට ඇත්තටම මේ ගීත හරි අර කියන්නේ භාවනාවකට හිත භාවනාවකට යොමු කරන ආකාරයේ ගීත ගොන්නක් තමයි මෙතන තියෙන්නේ කියලා මට හිතුණා. ඉතින් ඒ වගේ ගීත මේ වගේ ලස්සන වැඩසටහනක් තුළින් ජනතාවට දෙන්න එක සැරේ මම කියන්නේ අපිට දැන් YouTube එකේ ඒ වගේ සැරින් සැරේට හොයලා බලලා අහන්න පුළුවන්. නමුත් එකපාර ඒ වගේ අහන්න දකින්න ලබා දෙන එකත් ලොකු දෙයක්. ඇත්තටම හරි වටිනවා. ඇත්තටම මටත් බොහොම සතුටුයි මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න ලැබුණ එක ගැන. හොඳයි. ඈ කියපු විදියට ඒ භාවනාවට දැහන්ගත වන්නට අපි තවදුරටත් ඔබට ආරාධනා කරනවා. හොඳයි, අපි ඊළඟ ගීයට යොමු වෙන්නයි බලාපොරොත්තු වෙන. දැන් ඊළඟට තෝරගෙන තියෙන ගීතය රචනා කරේ සමන්නතාවුද හෙට්ටි. සමන්නතාවුද හෙට්ටි රචනා කර මේ ගීතය මට අවුරුදු 26කට විතර ඉස්සෙල්ලා මේක දීලා තිබුණේ. නමුත් කොහොම හරි ඒකට තනුවක් කියදුනේ දැන් අවුරුදු 5කට විතර ඉස්සෙල්ලා. ඊට පස්සේ ඒක අපි මගේ අර පළවෙනි CD තැටියට එකතු කරා. මේ ඉතින් ඒ ගීතය තමයි මේ
වසන්ති. දැන් මේ වසන්ති ගීතේ අද වසන්ති බවට පත් වෙන නුවන්දිකා. ඔව් අද නුවන්දිකා වසන්ති විදියට රංගපානවා. හරි. අපි ඒ අවස්ථාවේ නම් උදා කරගනිමු. මේ සමනත අවදහිට රචනා කර මේරු ගීයක්. වසන්ති 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 වසන්ත අතින්ගෙන ඉඳෙන්න වසන්ති වසන්ත අතින්ගෙන ඉඳෙන්න වසන්ති කුල ගණනීල ගගනේ සිනහසඳ රැස් ඉහුණු පාලු මිටියාවතේ තාරකා පෙතිය කුල ගණනීල ගගනේ සිනහසඳ රැස් ඉහුණු පාලු මිටියාවතේ හිතු මතේ තනිවෙන්න තනි වෙලා ඉනැහෙන්න හිතු මතේ තනිවෙන්න දිවෙන්න වසන්ති වසන්තය අතින්ගෙන ඉනැහෙන්න වසන්ති වසන්තය අතින්ගෙන ඉනැහෙන්න වසන්ති මල් කැකුළු මාවතේ සිනහදිය මුකුළු මැද පාලු ගම් තීරයේ රෝසියා මල් තිබුණු මල් කැකුළු මාවතේ සිනහදිය මුකුළු මැද පාලු ගම් තීරයේ හිතු මතේ තනිවෙන්න තනි වෙලා ඉනැහෙන්න හිතු මතේ තනිවෙන්න දිවෙන්න වසන්ති වසන්තය අතින්ගෙන ඉනැහෙන්න වසන්ති වසන්තය අතින්ගෙන ඉනැහෙන්න වසන්ති හොඳයි උපුල් මහෙන් විප්‍රවාසීව ජීවත් වෙන ගායන ශිල්පියෙක්. ඔහු ශ්‍රී ලංකාවේ සංස්කෘතියත් එක්ක
මේ සෞන්දර්ය ජීවිතයත් එක්ක නිරන්තරයෙන්ම ගනුදෙනු කරාට ඔහු සංගීතයට වඩා හාත්පසින්ම වෙනස් වෘත්තියක් එක්ක ඕස්ට්‍රේලියාව ජීවත් වෙනවා. අපි ඒ පිළිබඳව අපි කතා බහ කරමු. අපි ඊළඟට නැවතත් ආරාධනා කරන්නේ අපේ ඒ සහාය ගායන ශිල්පිනියට නුවන්දිකාට. අපි බලමු මේ ගීයේ මිහිරෙන් පස්සේ ඒ තතුවෙත්ති කතා කරමු. එවනම් යලිත් ඔබේ අත්පොළසම් ප්‍රතිචාරය මැද මේ නුවන්දිකා සහ උපුල් මහේන්. වරම් දෙනු මැන ලොවට හඬගා කියන්නට අපගේ ප්‍රේම පුරාණය මකින් අවසර කුමට සුහදේ ගයන්නට ඔබගේ ශෝක ප්‍රගීත ඇසිපිය හෙළමින් ඉඟි බිඟි කරමින් කුළුදුල් යෞවනයේ ඔබේ සුරතයි පැතුවේ ඔබේ සුරතයි පැතුවේ නිදිදෙන අතකින් කොළොහුණු අතමින් යන එන මග ලකුණේ ඔබේ නෙතුයුග දුටුවේ වරම් දෙනු මැන ලොවට හඬගා කියන්නට අපගේ ප්‍රේම පුරාණය මගෙන් අවසර කුමට සුහදේ ගයන්නට ඔබගේ ශෝක ප්‍රගීත දුරු රට සරමින් දිවි මඟ සතමින් ජයගෙන යලි ආවේ ඔබේ සුරතයි පැතුවේ ඔබේ සුරතයි පැතුවේ දින සති ගණනින් හිරු සතු දිවයම් ඔබ නොම දෙන ලකුණේ මා වෙනකට බැලුවේ වරම් දෙනු මැන ලොවට හඬගා කියන්නට අපගේ ප්‍රේම පුරාණය මගෙන් අවසර කුමට සුහදේ ගයන්නට ඔබගේ ශෝක ප්‍රගීතය ප්‍රේම පුරාණය ශෝක ප්‍රගීතය ප්‍රේම පුරාණය ශෝක ප්‍රගීතය ප්‍රේම පුරාණය සිහිලැල් සුළඟයි මම ඔබට කලින් කිව්වා උපුල් මහේන්ද්‍ර සිල්වා කියන්නේ විප්‍රවාසීව ජීවත් වෙන ගායන ශිල්පියෙක් කියලා. ඒ නිසාම අපි මේ තතුවිත්ති ටිකක් දැනගත්තොත් හොඳයි කියලා හිතුවා. ඔබ ජීවත් වෙන ඕස්ට්‍රේලියාවේ. ඔව් සිඩ්නි වල සිඩ්නි වල. ඕස්ට්‍රේලියාව. දැන් නමුත් ඔබ නිරත වෙන වෘත්තිය කිසිසේත්ම මේ ගීතය, සංගීතය, සෞන්දර්යයත් එක්ක සම්බන්ධ වෙච්ච එකක් නෙමෙයි. ඔව් මේක විද්‍යාත්මක පැත්තට බරයි. හා. මේ අපි කරන්නේ සාමාන්‍යයෙන් පරිසර දූෂණය සම්බන්ධයෙන් විශේෂයෙන් මේ land contamination, ඒ කියන්නේ ඒ වගේ
අපද්‍රව්‍ය කෙමිකල්ස් වලින් රසායන ද්‍රව්‍ය වලින් පස අපවිත්‍ර වෙන දේවල් අපි අධ්‍යයනය කළා ඒවට මේ පරීක්ෂණ කළා රිපෝට් කරනවා ඒවා වැඩි නම් අඩු නම් මේ ඒ වගේ දේවල් ඒක පැත්තක්. ඒ කියන්නේ ගොඩනැගිලි ඉදිකිරීම ශාස්ත්‍රයත් එක්ක තමයි මේක එන්නේ. ගොඩනැගිලි බිල්ඩින් ශාස්ත්‍රයත් එක්ක සම්බන්ධයි. අනිත් පැත්ත තමයි එක එක කර්මාන්ත ශාලාවල වැඩ කරන අය මුගක් වෙලා නිරාවරණය වෙනවා කෙමිකල්ස් වලට, ඒ කියන්නේ රසායනික ද්‍රව්‍ය වලට, ඒ වගේ රේඩියේෂන් විකිරණශීලී දේවල් වලට, ඒ වගේම අනිකුත් සද්ද නොයිස් එතකොට මේ ලයිටිං එක එක ඒ වගේ දේවල් වැඩිද අඩුද ඒ වගේ මේ ඩස්ට් වලට, ඒ කියන්නේ දූවිලි දේවල් නිපද වෙන ඒ කියන්නේ යන්ත්‍ර මාර්ගයෙන් සමහර සිලිකා සහිත ගල් එහෙම කපනකොට ඒවට එක්ස්පෝස් වෙනවා ඒ ඩස්ට් වලට. ඉතින් ඒ වගේ වළක්වන ක්‍රම, ඒ වගේ මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කරන දේවල් තමයි අපි මේ මුගක් කරන්නේ. ලංකාවේ ඉදිකිරීම ශාස්ත්‍රය තුළ මේ විෂය භාවිත වෙන්නේ නැද්ද? ලංකාවේ දැන් පටන් අරගෙන තියෙන අය වගේ දේවල් මේ පැත්ත ගැන හිතන්න මුගක් සාමාන්‍යයෙන් ටිකක් හරි වෙනවා. විශේෂයෙන්ම පුද්ගලික අංශයේ දේවල් වල දැන් ලංකාවේ ව්‍යාපෘති වල ගොඩක් ඒ වගේ තියෙන බව මම අහලා තියෙනවා. ඉතින් නමුත් ඕස්ට්‍රේලියාව වගේ රටවල ඒවා උපරිම තත්ත්වය. කියන්නේ සම්පූර්ණයෙන්ම රජය සහ ජනතාව සහ පුද්ගලික අංශය හැම අංශයක්ම ඒ ගැන බොහොම සංවේදී. ඒවට ඇක්ෂන් ගන්න ඕන. ඒවට ක්‍රියාකාරකම් කරන්න ඕන. මේව නවත්තන්න. අපිත් එතනට එන්න ඕනේ. ඔව්. අපිත් රටක් විදියට. ඔව් එහෙමයි. හොඳයි මම හිතන්නේ අපි අවධානය ලක් කරන්න ඕන පැත්තක් ඒක. මේ වගේ කාලවකවානුවක මම හිතන්නේ අපි රටක් විදියට යාවත් කාලන වෙද්දී හැම ශාස්ත්‍රයකින්ම අපි මේ නව තාක්ෂණය ඔස්සේ මේ වගේ අලුත් දේවල් වලට යොමු වීම කාලීන අවශ්‍යතාවක් කොට සලකනවා. ඊළඟට අපි විඳින්නට යන ගීතය රචනා කරේ කුලරත්න ආර්යවංශ අපේ ජ්‍යෙෂ්ඨ ගීපද රචකයෙක්. සඳට නම් අමතක නැති ඔබ මගේ ළඟ සිටි හැටි අදත් සඳ ඇවිදින් හිඳි නමුදු ඔබ මා ළඟ නැති. යලිත් ඔබේ උණුසුම් සහෘද ප්‍රතිචාරය මැද උපුල් මහේන්. සඳට නම් අමතක නැති ඔබ මගේ ළඟ සිටි සැටි සඳට නම් අමතක නැති ඔබ මගේ ළඟ සිටි සැටි අදත් සඳ ඇවිදින් නිදී නමුදු ඔබ මා ළඟ නැති නමුදු ඔබ මා ළඟ නැති සැටි සිහිල් නලවැල් හාබේ කියඹු වැල් ගඟ කළ සැටි ඔබේ සියෝලක සීතලෙන් මගේ උණුසුම පැතු ඇති සඳත නම් අමතක නැති ඔබ මගේ ළඟ සිටි සැටි අතත් සඳ ඇවිදින් නිදී නමුත් ඔබ මා ළඟ නැති
අමතක වූ නැති සානත නම් අමතක නැති ඔබ මගේ ළඟ සිටි සැටි අතත් සඳ ඇවිදින් නිදී නමුත් ඔබ මා ළඟ නැති නමුත් ඔබ මා ළඟ නැති නමුත් ඔබ මා ළඟ නැති සහෘදයනි ඔබ දන්නවා ආචාර්ය නන්දා මාලිනී ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පිනියක විදියට ඇය යුග ගීත ගායනා කළ ඉතාමත් 14ක් එක විතරයි මේ ඉතිහාසයේ පුරාවටම. ඔබ දන්නවද මේ 14 අතර ඒ වරම් ලද එක ගායන ශිල්පියෙක් තමයි උපුල් මහෙන් කියලා කියන්නේ. ඔබට ඒ වාග්ය හිමි වුණා. ඔව් එහෙමයි. බොහොම වාසනාවන්තයි ඒ වැඩේ. එහෙම සිද්ධ වුණා. මේ ඇත්තටම නන්දා මාලිනීමයි කිව්වේ. උඟක් මට දිරිදැන්නුවේ මේ CDs හදන්න සින්දු කියන්න කියලා මේ නන්දා මාලිනී. මොකද නන්දා මාලිනී මම එක්කන් ගියා. අපේ ගෙදර නැවතිලා හිටියේ සිඩ්නි වල මේ කැන්බරා වලට මේ ප්‍රසංගයකට. ඊට පස්සේ නන්දා මාලිනී කිව්වා රෑ මහා රෑ කියන්නේ දින අරන් ඔක්කොම කෑම කාලා ඉවරලා මුගක් රෑ වුණා. ඒ පාර කොළඹට මේ සිඩ්නි වලට එන්න ඕන කියලා. මොකද ඊළඟ දවසේ සිඩ්නි වල ප්‍රසංගය. ඉතින් දැන් වාහනේ යනකොට දිගටම මම අර iPad එකකින් කාර් එකේ සින්දු මේ ප්‍රචාර මේ අහගෙන ආවේ නිින්ද යනකොට. ඉතින් ඒකේ ගොඩක් දුර යනකොට මේ ඒක ප්‍රචාරය ඒක ඔටෝමැටිකලි මේ සිලෙක්ට් කරලා ප්ලේ කරන්නේ. ඒකේ උනේම නන්දා මාලිනීගේ සින්දු. එතකොට ටිකක් අර දුර ගිහිල්ලා නන්දා මාලිනී කිව්වා මේ උපුල් මේ මගේම සින්දු මට අහලා ඇති වෙලා දැන් තියෙන්නේ. ඉතින් දැන් මේ මෙන්න මොන හරි දාන්න කියලා. මම කියනවා මම මගේ සින්දුවක් දාන්නම් කියලා කීපයක් සින්දු ප්‍රචාරය කරා. ඉතින් ඒක අහගෙන ඉඳලා ඒ පාර නන්දා මාලිනී දිගටම මට තරවට කරා මේ ඔයා කරන්න ඕන රෙකෝඩින්. ඔයා මේ මොනවද මේ කරන්නේ මෙහි ඉඳගෙන මේක රෙකෝඩින් කරන්න කියලා බොහොම දෙරි ගන්නවා. වෙන එකක් තියා එයාපෝට් එකට ගිහින් බස්සන දවසෙත් එයාපෝට් එකට යනකම්ම දිගටම කිව්වේ මේ කොහොම හරි තව සින්දු හදලා මේ කරන්න කියලා. ඉතින් ඒ දිරි ගැනීම මට ලොකු රුකුලක් වුණා මේ ටිකේදී තව ගොඩක් දේවල් කරගෙන මේ CD දෙකක්. ඒතකොට ඇයත් එක්ක යුග ගීයක් ගායනා කරන අවස්ථාවක් ඇතුලේ. ඒ පාර නන්දා මාලිනීම කිව්වා මම ඔයත් එක්ක කැමති සින්දුවක් කියන්න. හා. ඇයම යෝජනා කළා. මම බය වුණා ඇත්තටම මහන්න. නන්දා මාලිනී වගේ ජ්‍යෙෂ්ඨ ගායිකාවකින් මම වගේ ආධුනික වගේ කෙනෙක් ගීතයක් ගායන ඊළඟට බයනක කියන්නේ බය හිතට අහන්න. නමුත් එතුමියම ඒක කිව්වා නෑ අපි එකතු වෙලා කරමු සින්දුවක්. ඔයා හදන්න සින්දුවක් අපි කරමු කියලා. පස්සේ ඇත්තට මේ ගීතය ලියලා දුන්නා මෛත්‍රී පනාගොඩ ප්‍රොෆෙසර් මෛත්‍රී පනාගොඩ. පස්සේ සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ. ආචාර්ය රෝහණ වීරසිංහයන් හදලා පස්සේ අපි ඉදිරිපත් කරා. හොඳයි. දැන් මේ අගමේසියවි කියන ගීතය නේ. හොඳයි. දැන් මේ ගීතය ගයන්නට අද නන්දා මාලිනී මේ සභාවේ නැහැ. මේ මණ්ඩපේ නැහැ. ඒ නිසා අපි ඒ වරම නන්දා මාලිනීගෙන් පසු පරම්පරාවේ ශිල්පිනියකට යොමු කරන්නට කල්පනා කළා. මේ ඔබේ ආදරය දිනාගත් ගායන ශිල්පිනී ශෂිකා නිසංසලා. අගමේසියවි මගේ රජධානේ කිරුළු දරනු මැනවී කෙමීදරයක වෙමි ඔබගේ දැහැනින් මාමුදවනු මැනවී අගමේසියවි මගේ රජධානේ කිරුළු දරනු මැනවී කෙමීදරයක වෙමි ඔබගේ දැහැනින් මාමුදවනු මැනවී
යනව් සැරිසරා සෙනග පිරිවරා යන මඟ ඔබ දුටුවා මගේ සීන පාරන්න එපා අඬබෙර හඬවා ගමන පිනවන සැනකෙලිමා දුටුවා ගමේ නිහඬ සුව මගේ නිවනා අග මෙහෙසියවි මගේ රජධානේ කිරුළු දරනු මැනවේ හිමිදරියක වෙමි ඔබගේ දැහැනින් මා මුදවනු මැනවේ අන්ද මන්ද වෙමි ඔබේ නෙතු සිහිවී නැත ඔබවන් අගනා මගේ සිහින පාරන්න එපා මව්පිය සෙවනේ දුකී පැල්පතේ සෙනෙහස අඩු නැතුවා මගේ පුංචි ලොව මට අග මෙහෙසියවි මගේ රජධානේ කිරුළු දරනු මැනවේ කෙමිදරියක වෙමි ඔබගේ දැහැනින් මා මුදවනු මැනවේ දැන් අද මේ ප්‍රසංගය තුළ මේ ප්‍රනීතාංගය තුළ අපි විඳින ගීත වලින් බහුතරයක තනු නිර්මාණය ගායන ශිල්පියා විසින්මයි කරලා තියෙන්නේ. ඒ අරුණුකොට සෙසු ගීත කිහිපයක තනු නිර්මාණය කළේ ආචාර්ය රෝහණ වීරසිංහ. පළමු කොටම අපි අපේ ගායන ශිල්පියාගෙන් උපුල්ගෙන් අහමු. දැන් ඔබේ මේ සියලු ගීතවල තනු නිර්මාණය කරපු සියලු ගීතවල සංගීත සංයෝජනය කරන රෝහණ වීරසිංහ. මම මේ ප්‍රාථමික මෙලඩි එක කියන්නේ ප්‍රාථමික මූලික ගීත තනුව පස්සේ රෝහණ වීරසිංහට මහතාට යවුවම රෝහණ වීරසිංහ මහතා ඒ අවලංකාර කියන්නේ දැන් ගීතයක් පස්සේ ඕනම ගීතයක් පස්සේ තියෙනවා තවත් ගීතයක් ඒකට සමාන්තරව යන එකක් ඒකත් එක්ක ක්ලෑෂ් වෙන්නේ නැතුව. ඒකට තමයි කවුන්ටර් පාර්ට්ස් එක මේ ලස්සන කරන්න යන යෙදුම් මේ යොදන්නේ. ඉතින් මටත් ඒක කරන්න සාමාන්‍ය හැකියාවක් තියෙනවා. නමුත් ඊට වඩා හුඟක් දක්ෂයි අපේ නිපුණ සංගීතවේදී මේ රෝහණ වීරසිංහ මහත්මයා. ඉතින් අපි රෝහණ වීරසිංහ මහත්මයාට යවම ඒ අංශේ ඊටු ටික සම්පූර්ණ කරාම ඒ ගීතේ ලස්සන වෙනවා. පරිපූර්ණත්වයටපත් වෙනවා. අතරම ඉතින් එහෙම තනුවක් නිර්මාණය කළ පමණින්ම ගීතයක් හැටියට පරිපූර්ණත්වයටපත් වෙන්නේ නැහැ. ඒ සංගීත සංයෝජනය සහ සෙසු ආනුෂාංගික අංග එක තමයි මේ අර මූලික ආකෘතියට නිසි විදියට අයිසින් කරලා රසවත් කරලා අරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ අපි අහන ගීතවල බොහෝ ගීතවල මූලික තනු උපුල් ගෙවුනාට ආචාර්ය රෝහණ වීරසිංහයන් තමයි සංගීත සංයෝජනය කළේ. ඒ අරුණුකොට සෙසු ගීත ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ තනු නිර්මාණ සහ සංගීත අධ්‍යක්ෂණයන්. දැන් අපි අද මේ ප්‍රනීතාංගය ගැන මේ ඉදිරිපත් කරන ගීත ගැන මේ ශිල්පියා ගැන අපිට යමක් පැහැදිලිව දැනගන්නට ඕන නම් ඒ ප්‍රශ්න යොමු කරන්න සුදුසු එකම පුද්ගලයාත් රෝහණ වීරසිංහන්ම තමයි. දැන් ඔබේ නිර්ණායකය මොකක්ද මේ උපුල් මහෙන් කියන ගායන ශිල්පියා සහ තනු රචකයා සම්බන්ධව? සාමාන්‍යයෙන් මේ තනු රචනය කියන එක ඉගෙන ගන්න කියන්නේ මේ උගන්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක මේ ඉබේ එන දෙයක් මගේ විශ්වාසය හැටියට. ඉතින් ඒක ගිෆ්ට් එකක් වගේ මේ කියන්නේ කොහෙන් හරි ලැබෙන දායාදයක්. ඒක මේ උපුල්ට මේ ලැබිලා තිනවා. ඒක හොඳින් අර කිව්වා වගේ ප්‍රවීණයින්ගේ ගීත ගීත අහලා
ඒ තනුන් කොහොමද හදලා තියෙන්නේ කියලා ටිකක් නිරීක්ෂණය කරලා ඒ තුළ ඒ ලබාගත් අත්දැකීම් තුළින් තමයි ඔහු තනු නිර්මාණයට පෙළඹෙන්නේ. අනිත් එක මම දන්න තරමට මේ අපේ විශිෂ්ට සංගීතවේදී ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ගේ ඇසුරක් ලැබිලා තියෙනවා මෙතුමාට. වයලීනේ එහෙම එතුමාගෙන් හදාarලා තියෙනවා මම දන්න තරමට. ඔය අපේ කලනි පෙරේරා එහෙම එක වයලින් ගහුවා කියලා ඉස්සර කිව්වනේ. වයලිනේ මම හදාරුවේ නැහැ එතුමාගෙන්. නමුත් එතුමා සම්බන්ධයෙන් සංගීත වැඩවලට මම සිඩ්නි වල සහභාගී වෙලා තියෙනවා. වයලිනේ සහ අනිත් ඉන්ස්ට්‍රුමන්ට්ස් ඔය පොඩි පොඩි ඒවා මම ප්ලේ කරන ඒවා මම තනියම ඉගෙන ගත්තේ. ඉතින් මං හිතන්නේ මම වෙන කෙනෙක් ගහනවා බලලා මං හිතනවා එයාට පුළුවන් නම් ඇයි මට බැරි කියලා. ඒ වගේ ඉතින් මට හැබැයි අර සසරින් ගෙනාපු මේ පුරුද්දකුත් තිබුණා කියලා මං හිතනවා. දැන් ඉතින් ඒ අනුව ඒක රෝනාගේ එක දිග මේ අසුරක් තිබෙන හිතවත්කමක් තිබෙන මට ඔබේ මම හිතන සමහර ඊතර ප්‍රසංගවලදී සමහරට අත්වල් ගායනයෙන් හෝ කිසියම් විදියකින් දායක වෙලා තියෙනවා. මේ ඕස්ට්‍රේලියාවේ තිබිච්ච ප්‍රසංගවල සම්බන්ධ වුණා සමහරලාට. උගක් වෙලාට අර අපි ගියාම ඉතින් අර අපි නවතිනවා එහි. ඊතර ඉතින් මෙයාගේ සංගීත භාණ්ඩ රාශියක් තියෙනවා ගෙදර. ඉතින් ඒවා ප්ලේ කරනවා මම බලා ඉඳලා තියෙනවා. දැන් නන්දක්කත් ඔය වගේ තමයි දැකලා මෙයා ගැන පැහැදුනේ. ඉතින් එතකොට මෙයාගේ දක්ෂතාවන් මමත් හඳුනගත්තා. ඉතින් ඒ නිසා මම බොහොම කැමැත්තෙන් ඔහු එවන තනු පටිගත කිරීමේ තාක්ෂණික කටයුතුත් තරමක් දුරට හදාරලා තියෙනවා. ඉතින් ඒවයි පටිගත කරලා මොහුගේ හිතට එන තනු අර ස්වර ලිපි වලට සකස් කිරීම ඒක තරම් ප්‍රගුණ කරලා නැති නිසා මට තනුව පිටින් එවනවා එහාට. ඉතින් මෙහාට. ඉතින් ඊට පස්සේ මම ඒව අහලා ඒව ස්වර ලිපි ලියලා ඊට ගැලපෙන සංගීත සංයෝජන අනිකුත් මේ දේවල් මේ අපේ වාද්‍ය ශිල්පීන් සමග එකතු වෙලා එහෙම කරනවා. ඉතින් එහෙම කරලා තමයි අපි CD කියන්නේ සංගත තැටි දෙකක් කළා වරින් වර. වසර 10ක් විතර ඇතුළත. ඒ වගේම ජ්‍යෙෂ්ඨ ගීත පද රචකයන්ගේ දායකත්වය අරගෙන එහෙම තාන්විත කටයුත්තක් විතර කරේ. මොකද හැම කලාකරුවන්ටම මේ මෙතුමා තුළ තියෙන ගෞරවය හිතවත්කම ඒ උඩ කිසි කෙනෙක් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ මෙයාගේ ඉල්ලීමක්. ඉතින් ඒ නිසා ඒ හැම කෙනෙක්ම වගේ ප්‍රවීණයෝ ලියලා දීලා තිනවා. ඕස්ට්‍රේලියාවෙත් ඉන්නවා හොඳ උගත් ගේය පද රචකයෝ සාහිත්‍යදරයෝ මෛත්‍රී පනාගොඩ කල්දෙමුල්ලනේ අතුල කල්දෙමුල්ල ඒ වගේ ඉන්නවා හොඳට ලියන අය. ඉතින් එයාගේ ඇසුරත් මෙයාට ලැබිලා තියෙනවා. ඉතින් හොඳ පදමාලාවල් තෝරා ගන්න ශක්තියක් තියෙනවා. ඉතින් ඒ වගේ ඊළඟට මේ දැන් සශීකා නුවන්දිකා වැනි මේ අපේ පරම්පරා දෙකක නන්දක්ක කියන්නේ තවත් පරම්පරාවක. ඉතින් ඒ සියලු දෙනාත් එක්කම මේ සම්බන්ධතාවය ඇති කරගෙන ඔවුන්ගේ මේ සහාය මේ දිනා ගන්නට සමත් වෙලා තියෙනවා. ඉතින් ලොකු ගමනක් එන්නේ බොහොම නිශ්ශබ්දව බොහොම කාර්යබහුල ජීවිතයක් ගත කරන අතර. ඒ අතර එක සම්දිස්ථානයක් තමයි මේ ප්‍රසංගය. ඔව්. ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට. සහෘදයනි අපි මේ ප්‍රණීතාංගය තුළ ඉදිරිපත් කරන උත්සාහ කරන මේ හැම ගීයක් තුළම අර කියපු විදිහේ ගැඹුරක් අර කියපු විදිහේ හරයක් ගැබ්බ පවතුන. ඒකට හේතුව තමයි ගායන ශිල්පියෙක් විදිහට උපුල් මහෙන් මේ තමන්ගේ ගීත සඳහා ශාස්ත්‍රීය ප්‍රවීණයන්ගේ දායකත්වය ලබා ගැනීම, ප්‍රවීණ ගේය පද රචකයන්ගේ, සංගීතවේදීන්ගේ දායකත්වය ලබා ගැනීම. ඒ වගේම අද ඒ ගීත ඉතාමත් සජීව ලෙස ඉතාමත් රස නුසුන් වෙන ලෙස ඉදිරිපත් කරන්න අපේ මේ ප්‍රවීණ වාද්‍ය වෘන්දය දායක වෙනවා. මම හිතන්නේ මේ ප්‍රේක්ෂකාගාරයේ ප්‍රතිචාරය ආදරය අත්පොලසම් ප්‍රසාදයකින් අපේ මේ වාද්‍ය වෘන්දය වෙත ලැබෙනවා. ප්‍රවීණ ගේය පද රචක කුලරත්න ආරියවංශ ලියනවා තනිකම ගැන. තනිකම පමණයි තනියට හිටියේ ඇය හමු වෙනතුරු මගේ කුටියේ. මේ ඊළඟ ගීය සඳහා යලිත් උපුල් මහෙන්
මගේ කුටියේ ඇයකම් ගියදා යලියාවේ තනිකම හිටේ හැටියේ තනිකම හිටේ හැටියේ තනිකම පමණයි තනියට හිටියේ ඇය හමුවන මගේ කුටියේ ඇයකම් ගියදා යලියාවේ තනිකම හිටේ හැටියේ තනිකම හිටේ හැටියේ ගහකොළ නිසලයි වැව ළඟ නිහඬයි පාළුව ළඟ නැවතේ ගහකොළ නිසලයි වැව ළඟ නිහඬයි පාළුව ළඟ නැවතේ තනිකම නුඹයි යලි මෙහිආවේ මට දුක නුඹ ගැනමයි මට දුක නුඹ ගැනමයි තනිකම පමණයි තනියට හිටියේ ඇය හමුවන තුරු මගේ කුටියේ ඇයකම් ගියදා යලියාවේ තනිකම හිටේ හැටියේ තනිකම හිටේ හැටියේ සඳයලි පායයි වැවරැලි නම්වයි ලකදිව ඇයලි ඒ සඳයලි පායයි වැවරැලි නම්වයි ලකදිව ඇයලි ඒ තනිකම නුඹට එන දවසේ යලි තනි වෙන්නට වේ යලි තනි වෙන්නට වේ තනිකම පමණයි තනියට හිටියේ ඇය හමුවන තුරු මගේ කුටියේ ඇයකම් ගියදා යලියාවේ තනිකම හිටේ හැටියේ තනිකම හිටේ හැටියේ තනිකම හිටේ හැටියේ තනිකම හිටේ හැටියේ තනිකම පමණයි තනියට හිටියේ. ඒ කුලරත්න ආර්යවංශයන්ගේ ගියපද රචනයක්.
ඕනෑම ශිල්පියෙක් ප්‍රවීණයන්ගේ ඇසුරක් එක්ක යම් ගමනක් යනවා නම් ඇය අර්ථයෙන් පිරිපුන්. දැන් උපුල් මහෙන් වගේ ගායන ශිල්පියෙකුට මෙන්න මේ අරුතින් සරුසාර ඉතාමත් හොඳ අස්වැන්නක් නෙලාගත හැකි නිර්මාණාවලියක් ලැබෙන්නට ප්‍රවීණයන්ගේ ඇසුර ලැබිලා තියෙනවා. අප අර කලින් කියපු විදිහටම ආචාර්ය රෝහණ විරසිංහ, ආචාර්ය නන්දාමාලිනී වගේම ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ ඇසුරත් ලැබෙනවා. වික්ටර් රත්නායකයනුත් තමන්ගේ ජීවිත කාලය තුළ මේ යුග ගායනා හැටියට පුරුෂ යුග ගායනා විදියට ගායනා කරලා තියෙන්නේ අත ඇඟිලි ගණනකටත් වඩා අඩු ගීත සංඛ්‍යාවක්. එයින් එකක් එතුමා උපුල් එක ගායනා කරා. ඒ කියන්නේ උපුල්ට හැකියාව ලැබුණා වික්ටර් රත්නායකයන් එක යුග ගීතයක් ගායනා කරන්න. දැන් වික්ටර් රත්නායකයන් කියන්නේ තනු උල්පතක්. එවන් ශිල්පියෙක් ඔබ යුග ගායනයක් කරද්දී මේ එහි තනුව නිර්මාණය කරන්නේ ඔබ. ඒකත් කිසියම් විදිහක විශේෂත්වයක්. බොහොම වාසනාවක් ඒ වගේ දෙයක් කරන්න ලැබීම ගැන. මොකද එතුමාගේ තනු මං අහලා ඒතර මම එතුමාගේතර ආචාර්ය අමරදේවයන් වගේම එහෙම නැත්නම් ආචාර්ය රෝහණ විරසයන් වගේම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මොකද ඒ එතුමාගේ තනු ඉතා රසවත්. රෝහණ විරසයන්ගේ මහත්තයාගේ තනු ඉතා රසවත්. ඒ වගේ බොහොම ටික දෙනා අතලසලා ඉන්නේ අපේ තනු හදන්න පුළුවන් නිර්මාණශීලී විශේෂඥයන්. ඉතින් එවැනි විශේෂඥයෙක්ට මට තනුවක් හදන්න ලැබීම ගැන පුදුම සතුටක් මට තියෙනවා. ජීවිතය ලැබිච්ච ඉතාමත් ඉහළ භාග්‍යයක්. ඉතින් එතුමා බොහොම හොඳට බොහොම ධෛර්යයක් විශේෂ ධෛර්යයක් යදලා ඒ සින්දුව කියපු බව මාත් එක්ක මට තේරුණා එදා රෙකෝඩින් කරපු දවසේ. ඉතින් ඒක මට හරිම සතුටක්. ඒ සතුට දිගටම ගීතේ පවතිනවා. දැන් ආචාර්ය වික්ටර් රත්නායකයන් පිළිබඳ ඔබේ හිත තුළ මේ මොහොතේ පැන නැගෙන සතුට අපි ගායනයක් විදියට එතුමන්ගේ ගීයක් විදියට පිට කරන්න පුළුවන් නම් ඔබ තෝරාගන්න ගීතය මොකද්ද? සරුපසදිලේ. මට වාද්‍ය වෘන්දයේ දායකත්වයක් පොඩ්ඩක් කර ලැබෙනවා නම් ඒ ඛණ්ඩයක් අපිට ගායනා කරන්න පුළුවන් නම් හොඳයි කියලා හිතනවා. සරුපසදිලේ පූදින ගොයමක් සේම බසුරන් පෙරන ආසේ තරුසේම අත නොවෙහෙසා බඩ කට පුරවමු කොම නොයින්දින් මලේ අත පුරවා හැමදා වර්තමානය තුළ යලි යලිත් මෙනෙහි කළ යුතු අරුතක් තමයි ඒ ගීයේ ගැබ්බෙන්නේ. සහෘදයනි අද මේ ප්‍රණීතාංගයේ ඊළඟට ඔබ කැඳවාගෙන යන්න බලාපොරොත්තු වෙන තවත් යුග ගීයකට. මේ ගායන සඳහා යලිත් අපි ආරාධනා කරන්නේ ඔබේ හදබැඳි ගායන ශිල්පිනිය ශෂිකා නිසංසලා. සෙනෙහස ජීවත් වෙන්න අගේ නොකර ජීවිතයක් හිමි කර දුන්න
ආදරයේ සිලි සිලි රාවේ රැව් නැගෙන්නේ ආදරයේ සිලි සිලි රාවේ සැරිසරන්නේ ඔබම තමයි මගේ ඇස්මානේ මට ඇහෙන්නේ ජීවිතේ මිහිරිම ගීතේ මට ඇහෙන්නේ ජීවිතේ මිහිරිම ගීතේ මට දැනෙන්නේ වසන්තයක් ඇවිදින් වාගේ මගේ උස්ම පොද ඔබයි මගේ ජීවිතයක් හිමි කර දුන්න හිතේ හැඟුම ඔබ තමයි සදා සෙවනේ ඔබේ සෙනෙහස ජීවත් වෙන්න සදා සෙවනේ ඔබේ සෙනෙහස ජීවත් වෙන්න මගේ නොකර ජීවිතයක් හිමි කර දුන්න මගේ හුස්ම පොද ඔබයි හිතේ හැඟුම ඔබ තමයි මගේ හුස්ම පොද ඔබයි හිතේ හැඟුම ඔබ තමයි මේ ගීතය උපුල් ශශික එක ගායනා කළාට මම හිතන්නේ ඔබ මේ ගීය ගයන්නේ පළමු වතාවට. මේ සින්දුව මේ තාමත් මේ පටිගත කරලා නැහැ ශබ්දාගාරයක හරියටම. ඉතින් මේ ප්‍රසංගය සඳහා ඉක්මනට යොදාගත්තා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේක ඉදිරියට ශබ්දාගාරයක ක්‍රමවත්ව පටිගත කිරීමට. හොඳයි. මදන්ෂා ඉතින් මම බොහොම ස්තුතිවන්ත වෙනවා අපේ නිලා කසිම් මැතිතුමාට මේක අපිට මේ වගේ ලස්සන සින්දුවක් තවත් ලස්සන සින්දුවක් ඒ ගීතය අතරම රචනා කරලා දීලා එතුමාට මාස කිහිපයක් වෙනවා. නමුත් මේක පරිපූර්ණත්වයට පත් වුණේ නැහැ. ගීතයක් විතර පටිගත කරලා. කොහොම හරි මේ ශශිකා කියන්නේ ජාතික රූපවාහිනිය සම්පතක්. අපේ තුරුණු ශක්ති ප්‍රසංගයෙන් තමයි ඇය ශිල්පිනියක් විදියට දොරට වඩින්නේ. ඉතින් මට එක පැත්තකින් භාගයක් ලැබෙනාගේ ප්‍රථම ගීතය මගේ ගීතයක් එක තමයි කරලියට එන්නේ. ඊට පස්සේ අපි කාලෙන් කාලේ අඩු වැඩි වශයෙන් එහෙම නිර්මාණ වලට සම්බන්ධ වෙලා අදත් අපි නිර්මාණයකට දායක වුණා. දැන් අපි මේ ප්‍රසංගයේ මේ ගීත එකතුව ගැන කතා කරන සමස්තයක් විදිහට ශශිකට දැනෙන හැඟීම මොකක්ද මේ අද ඉදිරිපත් කිරිනු ගීතාවලිය සහ විශේෂයෙන්ම මේ වගේ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පියෙකුගේ මේ පරිශ්‍රමය පිළිබඳව? ඔව් නිලාරය ඇත්තටම මේ උපුල් අය මට කතා කරලා කලින් දැන් අපි හම්බ වුණ හැටි කිව්වොත් කලින් ගීතයක් ගායනා කරන්න කතා කරා. ඇත්තටම රෝහණ වීරසිංහ සර් හරහා තමයි ඒක සිද්ධ වුණේ. ඉතින් අපි දැන් ගායපු ගීතේ පටිගත කරේ නැති වුණාට අපි ඊළඟට ගායන ගීතය කලින් පටිගත කිරීමක් කරලා ඒක මා කියන්නේ නිකුත් කරලා තියෙන්නේ. ඉතින් හරිම වටිනවා මොකද දැන් ලංකාවෙන් පිට ඉන්නේ උපුල් අයියා. හැබැයි සංගීතයට හරිම මේ ලැබී සහ මම හිතන්නේ පුංචි කාලේ ඉඳන් සංගීතයත් එක්ක ජීවත් වෙන කෙනෙක්. සහ අර රෝහණ සර් කිව්වා වගේ තනු නිර්මාණය කියන එක ඒක හැමෝටම පිළිටන්නේත් නැහැ.
ඒක අර උපතින්ම දායාදයක් විදිහට ලැබෙන්න ඕනේ. ඉතින් රෝහණ සර්ත් කිව්වා ඒ විදිහට. එතකොට උපුල්ලය දැන් මේ ගීත ගොඩක් ඒවා උපුල්ලයම තමයි සංගීතය තනුව නිර්මාණය කරලා තියෙන්නේ. ඒක ඉතින් ආලෝකමත් කරලා තියෙනවා රෝහණ සර් එකතු වෙලා. ඒක හරි වටිනවා. දැන් මේ අවස්ථාව මම කියන්නේ දැන් මෙවැනි නිර්මාණ ගොන්නක් තියෙන ශිල්පියෙක් හැබැයි මේ ජනතාව අතරට යාමේ අඩුවක් තියෙනවානේ. එතකොට මේවැනි වැඩසටහනක් තුළින් අපි ඒ ගීත ටික ජනගත වෙනවා. සහ අද දවසේ මේ ප්‍රවීණ ඊතරම අතිවිශිෂ්ට සංගීතයකට ඊටාම මේ ශබ්ද පරිපාලනයක් හසුන් අයගේ ඉතින් හරිම විශිෂ්ට විදියට මේ වැඩේ ජාතික රූපවාහිනිය අයියත් එකතු වෙලා නිලරය සහ මේ අපි චින්තකය එකතු වෙලා මේ කරපු වැඩේ හරිම වටිනවා. මේක අනිත් එක මේ හොඳ ක්වොලිටි එකකට මේ සජීවී පරිගත කිරීමක් ජනතාවට අපේ රසිකයින්ට විඳින්න ලැබෙන එක හරිම වටිනවා. ඉතින් ජාතික රූපවාහිනියට ස්තුතිවන්ත වෙන්න ඕනේ. සහ මම උපුලයටත් සුබ පතනවා ඉදිරියටත් තව නිර්මාණ කරන්න ලැබෙන්න කියලා. හොඳයි. ඇත්තටම මේ ශාසිකා කියපු විදිහට මේ ඒකරාශී වීමම ප්‍රමිතිය පිළිබඳ සංකේතයක්. සංගීතය මෙහෙවන ආචාර්ය රෝහණ වීරසිංහ අද ගායන දායක වෙච්ච යුග ගායනයට ශාසිකලා නුවන්දිකාලා වගේ ශිල්පීන් මේ විශිෂ්ට වාද්‍ය වෘන්දය වගේම මේ ඉදිරිපත් කරන ජාතික රූපවාහිනිය මේ සියල්ල ප්‍රමිතිය පිළිබඳ කිසියම් විදියක සංකේතයක් මේ සමූහයේ එක්තැන් වීම කියන කාරණය තුළ අපිට දකින්නට විඳින්නට පිළිවන්. මහාචාර්ය මෛත්‍රී පනාගොඩ ලියනවා ඔබේ සෙනෙහස පැතූ පෙර දින මිහිර යෞවනයේ පලා ගිය ඔබ මගේ මැදුරට නැවත ඇයි ආවේ කියලා. මේ ලියන පදවලට මේ ගායන ශිල්පියම උපුල් මහෙන්ම නිර්මාණය කරනවා තනුවක්. ඉතින් ඒ තනුව නිර්මාණය කරාන් පස්සේ මේක යුග ගායනයක් හැටියට තමයි බිහි වෙන්නේ. ඒ නිසා අපි යලිත් ආරාධනා කරමු මේ ප්‍රණීතාංගය රසවත් කරන්නට අපේ ආදරණීය ගායන ශිල්පිනී ශශිකා නිසංසලාට. සොඳුරු පිය ලදුනේ සොඳුරු පිය ලදුනේ සොඳුරු පිය ලදුනේ බැහැ පත්නෙමි ඔබේ දෙපා ළඟ ආදරය ඉල්ලා
නැති අයදිමි සනාතන සහනේ සනාතන සහනේ සනාතන සහනේ සනාතන සහනේ සනාතන සහනේ ඔබ අගය කර පිළපතේ ගුණ නොමැත මට වටිනා පතිනියක වෙමි සැමියේ කුටමා මිනිස් ගුණ අගනා 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 සොයා දස දිග නැමත හමුවුණු සොඳුරු පිය ලඳුනේ සොඳුරු පිය ලඳුනේ සොඳුරු පිය ලඳුනේ සොඳුරු පිය ලඳුනේ වැක පත්වෙමි ඔබේ දෙපාලඟ ආදරය ඉල්ලා ආදරය ඉල්ලා ආදරය ඉල්ලා ආදරය ඉල්ලා සිහිලැල් සුළඟයි හොඳයි සහෘදයනි අපි අලිත් දැහැන් ගත වන්නට සූදානම් වන්නේ සිහිලැල් සුළඟ ප්‍රණීතාංගයත් එක්ක. උපුල් මහේ නිරන්තරයෙන් අපිට මුණ නොගැහුණට ගාන ශිල්පියෙක් විදිහට අපේ රටේ තියෙන මේ ප්‍රධාන ප්‍රමුඛතම මාධ්‍ය ඔස්සේ ඔහු දීර්ඝ කාලයක් තිස්සේ මේ ගීත චාරිකාව තුළ අඛණ්ඩවම ශිල්පියෙක් විදිහට වර්තමානයේ දක්වා ආවා. හැබැයි අපිට ඔහුගේ ගීත නිරන්තරයෙන්ම සම්මුඛ වුණේ නැහැ. මේ වගේ ප්‍රසංගයක් ඔස්සේ මේ ගීත ජනගත වීමත් එක්ක අපි හිතනවා මින් ඔබට ඉදිරියට ඒ ගීත ඔබට ආදරයෙන් වැළඳ ගන්නට හැකියාව තියෙනවා කියලා. දැන් ඔහු එක පැත්තකින් ගායන ශිල්පියෙක්, තවත් පැත්තකින් තනු රචකයෙක්. ඒ අතරතුරම ඔහුට වාද්‍ය භාණ්ඩ හැසිරවීම පිළිබඳවත් කිසියම් පරිචයක් තිබුණා. මම වයලීනේට අමතරව තවත් වාද්‍ය භාණ්ඩ කිහිපයක් පිළිබඳව ඔබට එහෙම වාදනය කිරීමේ හැකියාව තිබුණා. ඔව් මට අතට අහුන්න හමු වාදන භාණ්ඩයක් මම ඉගෙන ගන්න උත්සාහ ගත්තා. ඒ අනුව මේ ෆ්ලූට් එක මේ බට්නලාව වාදනය කරා ඉස්කෝලේ බෑන්ඩ් කණ්ඩායමට. ඊට පස්සේ සැක්සෆෝනේ වාදනය කරා ඒ බෑන්ඩ් කණ්ඩායමටම කණ්ඩායමටම තව පස්සේ. එහෙම බෑන්ඩ් එකක ඔබ කාලයක් කටයුතු කරා. ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලේ ස්කූල් බෑන්ඩ් එකේ. ඉතින් සැක්සෆෝන් එක තනියම ඉගෙන ගත්තා. ඇත්තට මේක හරි මවිතයට තුඩු දෙන කාරණයක්. දැන් අපි සාමාන්‍යයෙන් අහලා තියෙන දේ තමයි වාද්‍ය භාණ්ඩයක් හසුරවන්නට කිසියම් නිශ්චිත පරිචයක් පුහුණුවක් තියෙනට ඕන, මඟ පෙන්වීමක් තියෙනට ඕන කියන කාරණය. තනු නිර්මාණය කිරීමත් එහෙම ලේසි පාසු කෙනෙකුට කරන්නට බෑ. අර සංගීත හැදෑරීමත් එක්ක එන්න ඕන දෙයක් කියලා. දැන් ඔබ එහෙම කිසිම සංගීත හැදෑරීමකින් තොරව මේ සියලු හැකියාවන් කොහොමද ගොඩනගා ගන්නේ? ඒක මේ ගියාත්මය කියන එකක් වගේ පේන්නේ. ගියාත්මය. කුඩා කාලේ මේ ආචාර්ය H.P.S.සේන මහතා රංජනී ප්‍රාථමික විශ්වවිද්‍යාලයේ ආචාර්ය සමන්නතවුදෙටි මහතාගේ පියාණන්. ඉතින් එතුමා තමයි අපි නාට්‍ය වලට සංගීත වලට මේ වැඩසටහන් වලට මේ සහභාගී කරවන්නේ. ඉතින් පොඩි කාලේ අපේ ගෙදර සංගීත භාණ්ඩයක් තිබුණේම නැහැ. ඉතින් ඒ සර් ගැහුවේ සර් පිනායි.
ගහලා තමයි අපි සින්දු ඉගෙනුවේ. ඉතින් දැන් මට හරි ආසයි මේ සර් කෙනාකට අත දාලා මේක ගහන්න. ඒත් හරි බයයි සර් බණී කියලා. ඉතින් දැන් මම ඉඳලා අවුරුදු 6ක් විතර කාලේ එක දවසක් මම බොහොම හිතුවා මේක ගහන්න ඕන කියලා. සර් නැගිටිනාට පස්සේ මම මේ ඒකට ගිහිල්ලා වාඩිලා කෙලින්ම සින්දුවක් ගැහුවා. සර් පිනාගේ. ඔව් මම කවදාවත් ඒ බාණ්ඩේ ගහලා තිබුණේ නැහැ. මම ගැහුවේ දකුණ නැගෙන හිර බටහිර උතුරද එක කොඩියේ සෙවණි. ඒක ගහන්න හැකියාව ආවේ කොහොමද කියලා මට හිතා ගන්න බෑ. මොකද මම කවදාවත් අද වෙනකනුත් පැය භාගයක්වත් සංගීතය ඉගෙනගෙන නැහැ. ඉතින් මට විනාඩි 15ක එක සංගීතයට සම්බන්ධ මේ ලෙසන් එකක් දුන්නා මේ අභ්‍යාසයක් දුන්නා. වයලීනයේ වෙස්ටර්න් ක්‍රමයට කොහොමද හරියට අල්ලන්නේ කියන එක. ඒ අපේ මේ ඉස්කෝලේ හිටපු සීනියර් ශිෂ්‍යෙක්. ඉතින් ඒ වයලිනේ අල්ලන හැටි ඉගෙන ගන්න ඇරෙන්න වයලිනේ ගහන්න ඉගෙනුන්නේ නැහැ. ඒක මම තනියමම මේ ගහලා කවුට් කරගත්තා. ඉතින් මට නිකන් දැනෙනවා වගේ මොකක් හරි අර ආත්මීය සම්බන්ධකින් මොකක් හරි ඇවිල්ලා තියෙනවා කියලා. හොඳයි. ඇත්තටම මේ අනිත් අයටත් මේ සංගීතයට ඇල්මක් දක්වන අනිත් අයටත් මෙහෙම අදිෂ්ඨානයක් තියෙනවා නම් Tamanටම වූ කැපකිරීමක් කරන්න පුළුවන් නම් සමහරට මේ විදිය ප්‍රාගුණ්‍යයක් ගොඩනගා ගන්න බැරි කමක් නැතුව ඇති. අපි උත්සාහ කරලා බලමු. ඉතින් මේක හරි විස්මය දනවන කාරණාවක්. කොහොම වෙතත් අපි යලිත් යොමු වෙන සූදානම් වන්නේ ඊළඟ ගීයට මේ ප්‍රණීතාංගය තුල. එහෙමනම් සිහිලල් සුළඟ සමග අපි දැහන්ගත වෙමු. යලිත් මේ ආරාධනය ගායන ශිල්පී උපුල් මහෙන්ට.
සමනලුන්ගෙන් ඉල්ලගෙන තතු එන්න හැකිනම් එත ප්‍රියේ මං නොදකින සයුරසේ එම වෙනස් නැහැ මගේ හදවතේ ඉඩක් තවමත් වෙන් වෙලා ඇත වෙන්ව ගිය මගේ සඳලින් වෙන්ව ගිය මගේ සඳලියේ වෙන්ව ගිය මගේ සඳලියේ සුළඟේ මායේ උසෙමින්න අහස් තරුමල් නැති වෙලා කඳුළු කැටහැන් කීම අඳුරේ ප්‍රථම පෙම් සිහිනය සිනාවේ වසා ඇසිපිය වෙලි සුසුමක ප්‍රථම පෙම් සිහිනය සිනාවේ ප්‍රථම පෙම් සිහිනය සිනාවේ අපි ගීතයක් විඳිද්දි මේ ගීතය තුළ තියෙන රසාලිප්ත බව අපිට ඒ ආකාරයෙන්ම සමීප කරන්නට දායක වන පාර්ශව රසක් ඉන්නවා. සමහර විට අපි ගීත වින්දනය කරන වෙලාවට ඒ සියලු පාර්ශව ගැන කල්පනා කරන්නේ නැහැ. හැබැයි අපිට ඉතාමත් හොඳ මිහිරක් හොඳ රසවින්දනයක් ලබා දෙන්න මේ සියලු ශිල්පීන්ගේ දායකත්වය ඉතාමත් විශේෂයි. රචකයේ ගීතයක් ලියලා සංගීතවේදියෙක් මිය සංගීතවත් කරලා ගායන ශිල්පියෙක් ගායනා කරනවා කියන කාරණෙන් ඔබට ගිය දායකත්වයක් ගීතයක් තුළ තියෙනවා. ඒ පිරිස ගැන අපි බොහෝ විට කතා කරන්නේ නැහැ. ඔවුන් තමයි මේ ගීතය අපි වෙත කැඳවාගෙන එන්න දායක වෙන වාද්‍ය වෘන්දය. විශේෂයෙන්ම අද මේ ප්‍රසංගය තුළ මේ ප්‍රණීතාංගය තුළ මේ ලංකාවේ ඉන්න ප්‍රවීණතම වාද්‍ය වෘන්දයක් මේ කටයුත්තට දායක වුණා. ඒ නිසා මා ඔවුන් නමින් සිහිපත් කිරීම යුතුයකමක් කොට සලකනවා. විශේෂයෙන්ම ලීඩ් ගිටාර් වාදනයෙන් දිල්රුක් සමරදිවාකර, සිතාර් වාදනයෙන් දිලුෂ රවීන්ද්‍රනාත්, වයලීනයෙන් රුක්ෂාන් ගුණවර්ධන, රවීන්ද්‍ර වීරවර්ධන, තරින්ද බණ්ඩාර, ඒකම ගිටාර් වාදනයෙන් මහේන්ද්‍ර පැස්කුවල්, බේස් ගිටාර් වාදනයෙන් ඩිලොන් ජයලත්, ඩ්‍රම්ස් පැතුම් පෙරේරා, තබ්ලා උපුල් හේමන්ත, බටනලා ඉන්දික රජින්ත, කීබෝඩ් වාදනයෙන් පුන්සිසි ලහිරු සමග සුගත් හෙට්ටිආරච්චි. මම හිතන්නේ මේ අය නොඉන්නට මේ ගීවල මිහිර මේ තරම් අපට දැනෙන්නේ නැහැ. ඒ නිසාම අපේ හදපිරි කෘතවේදීත්වය ආදරය අත්පොළ සම්ප්‍රසාදයෙන් පළ කරනවා. හොඳයි. අපි දන්නවා අපේ ගීත සාහිත්‍ය පෝෂණය කරන්නට ගීත ගෝවිදය කොච්චර දායක වෙලා තියෙනවද කියලා. මේ රාධාක්‍රිෂ්ණා පෙම්පුවත ඇසුරු කරගෙන ලියූ ගීත අපි පෙර පරපුර ශිල්පීන්ගෙනුත් අහලා තියෙනවා, නව පරපුර ශිල්පීන්ගෙනුත් අහලා තියෙනවා. අපි ඊළඟට අහන්නට යන්නේත් එහෙම ගීයක්. අපි ඒ ගීය ගැන පොඩක් සිහිපත් කරොත් මේ ගීතයේ පසුබිම මේ ගීතය මේ සිඩ්නි නුවර වාසය කරන අතුල කල්දෙමුල් මහතා තමයි මේක රචනා කරේ. ඉතින් මේකට මම තනුව යෙදුවේ මමයි. මේක මේ බොහොම ලස්සන වචන වලින් යුක්තයි. මොකද මේකේ අපිට මැවිලා පේනවා. රාධා සහ ක්‍රිෂ්ණා ඒ ගෝපීන් සමග රාත්‍රියේ වනවැදී ඒ විල්තරයිනේ මේ රංගනයේ සහ ගායනයේ යෙදෙනවා. ඉතින් ඒක සුවිශේෂ මේ චිත්‍රයක් අපිට මැවෙන්නේ මේ ගීතේ. හොඳයි. ඒ මිහිර විඳින්නයි අපි මේ සූදානම් වන්නේ. යලිත් මේ උපුල් මහේන් ගායන ශිල්පියා. එලිය මල් පිපි දිලි නෑ සඳ එලිය විල් තෙරේ ඉලි නැරි
මක පලයි නුඹ ඔයයි රංගනාවේ මග පලයි නුඹ සොයයි රංගනාවේ මග පලයි නුඹ සොයයි රංගනාවේ මහත මන් මත් දෙවි කරයි ආරාධනා සඳ එළිය විල් තෙරෙහි ගිලි නැහැරි තරු එළිය මල් පිපි දිලි හිනැහි මග පලයි නුඹ ඔයයි රංගනාවේ මග බලයි නුඹ සොයයි රංගනාවේ මග බලයි නුඹ සොයයි රංගනාවේ අද සොරාරාගේ උනිද මා බාරේ අද සොරාරාගේ උනිද මා බාරේ රාදා 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 ඔබ හනිකේ පාගෙහෙරි අලහලා ඔබ එන්න හනිකේ පාගෙහෙරි අලසලා රඟන්නට ගයන්නට රැය පහන් වෙන තුරා රඟන්නට ගයන්නට රැය පහන් වෙන තුරා සඳ එළිය විල් තෙරෙහි ගිලි නැහැරි තරු එළිය මල් පිපි දිලි හිනැහි මග පලයි නුඹ සොයයි රංගනාවේ මග බලයි 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 නුඹ සොයයි රංගනාවේ
මද අසක් මුවරත් ගයනගේ නෙතු අද්දර කියා පන්ලනේ ආදර වදන් දෙපුල් ඔර රහසි කාතවත් නොවේ සොඳුරියේ මට විතර ඔර රහසි මට විතර ඔර රහසි මට විතර ඔර රහසි කුමසුවදින් මත සරසන්නම් එමින් සැරේ තුරුළු වෙලා සුවද විඳින්නම් පිපි මද හස මුවරත් ගයනගේ නෙතු වද්ද කියා ලදේ ආදර වදන් දෙපුල් හොර රහසි කාතවත් නොවේ සොඳුරියේ මට විතර හොර රහසි මට විතර හොර රහසි මට විතර හොර රහසි ප්‍රේමනීය මුතු කැට එකේ දෙක අමුණන්නම් ආදරයක රසාලිප්ත ඊය ගයන්නම් ආදරයක රසාලිප්ත ඊය ගයන්නම් ගයන්නම් පිපි මද හස මුවරත් ගයනගේ නෙතු වද්ද කියා පන්ලනේ ආදර වදන් දෙපුල් හොර රහසි කාතවත් නොවේ සොඳුරියේ මට විතර හොර රහසි මට විතර හොර රහසි මට විතර හොර රහසි සහෘදයනි අපි සිහිලෑල් සුළඟ අවසන් ඊමට සැපෙමින සිටින්නේ විශේෂයෙන්ම සිඩ්නි නුවර ජීවත් වෙමින් අපේ රටේ සංස්කෘතියට අපේ රටේ කලාවට අපේ රටේ සංගීතයට තමා තුල තියෙන මේ ඇල්ම ලැබියාව තවදුරටත් ඉදිරියට ගෙන යමින් උපුල් මහේන් ගායන ශිල්පියෙක් විදියට මෙවන් ප්‍රසංගයක් රැගෙන එන්නට වැර වැඩීම අගය කළ යුතු කාර්යයක්. ඔබ සිහිලල් සුළඟ වගේ මේ කී එකතුවක් මෙහෙම වැඩසටහනක් ඔබේම වූ පිළිගැන්වීමක් කරන්නට ප්‍රමාද වැඩි වුණා කියලා හිතනවද? ඔව් ඩක් ප්‍රමාද තමයි. ඒකද මගේ වැඩ කටයුතු විද්‍යාත්මක පැත්තට ගිය නිසා සංගීතය හොඳ වෙලාවට ගියාත්මෙන් ගෙල්ලා තිබුණ නිසා
ටිකක් ඒකටත් වෙලා ඉතුරුනා කියලා වෙන්නත් හිතේ. දැන් මෙතනින් ඔබට මොකක් හරි දැන් ගීත ශාස්ත්‍රය තුල මොකද්ද ඔබේ අනාගතය කොයි ඉසව්වට යොමු වෙන්නේ? එහෙම ඉතින් එහෙම විශේෂ නිශ්චිත ඉලක්කයක් නැහැ. ඉලක්කයක් නැහැ. හා. ඉතින් ලැබෙන හැම අවස්ථාවකම මේ වගේ දේවල් කරන්න මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකෙන් විශාල සතුටක් ලැබෙනවා. ඉතින් ඒක තමයි මගේ පරමාර්ථය. එහෙම නැතුව මේ මුදල් ලිපීමවත් එහෙම දෙයක් නෙවෙයි. ඔබ දැන් නිරීක්ෂකයෙක් විදියට දැන් වෙනත් රටක ඉඳන් ලංකාවේ ගීත ශාස්ත්‍රය දිහා බලන් ඉන්නකොට ඔබට මොකද හිතෙන්නේ වර්තමානයේ දිහා? මට හරිම සන්තෝෂයි මේ ඇත්තටම අපි පොඩි කාලේ මේ අපි අගය කළ ගීත අදටත් මේ යෞවනයන් මේ මොකක්ද මේ තරංග ප්‍රසංග රියැලිටි ප්‍රසංග වලින් සහ වෙනත් ඒ ගීත දිගටම භාවිතය වෙන එක ගැන මම ඉතාමත් සන්තෝෂයි. මොකද මේ අතරතුරේම සමහර විශේෂයෙන් මේ අමුතු තාලයක සංගීතයක් බිහි වෙලා තියෙනවා. ඉතින් ඒවා නෙවෙයි අපේ සංගීතය. ඉතින් අපේ සංගීතය අර තාමත් අර තරුණ ළමයි ප්‍රසංග මොකද තරංග ප්‍රසංගවල ඉදිරිපත් කරන දකින්න හරිම සතුටක් ලැබෙනවා. හොඳයි. මොකද ඒ ගීත වලින් ඇත්තටම ඒ ළමයි ගායනා කරත් වෙන කවුරු ගායනා කරත් අපිට අපේ යෞවනයට යන්න පුළුවන් එකම ක්‍රමය එච්චරයි. ඒ ගීත ඇහෙනකොට අපි ඒ අවස්ථාවට යනවා. ඒක අපි ඒක රස විඳින්නේ. දැන් ඇත්තටම මේ මම හිතන්නේ ඒක දැන් හොඳ නිරීක්ෂණයක් ඒ වගේම අර අපේ පෙර පරපුරේ තිබුණු ඉතාමත් අගය කළ යුතු නිර්මාණ කවදාකවත් මැරෙන්නේ නැහැ කියන එක අමරණීය නිර්මාණ කියන කාරණය මම හිතන්නේ මේ ඔස්සේ තහවුරු වෙනවා. ඉතින් ඒක ඉතාමත් විශේෂ දෙයක්. දැන් අවසන් වශයෙන් දැන් අද මේ ප්‍රයත්නය තුළ ඔබට උදව් උපකාර කරපු අය පිළිබඳව අපි කෙටියෙන් ස්තුතිය පළ කරනවා නම් මම මේ වෙලාවේ ස්තුතිය පළ කරන්න කැමතියි. මගේ ගීතවලට ගීත රචනා ලබා දුන්නේ ප්‍රවීණ ශිල්පීන් ප්‍රවීණ මේ රචකයන්. මොකද ඒතන තමයි පටන් ගන්න. ඒ රචකයන්ගෙන් පටන් අරගෙන තමයි සංගීතයක් බිහි වෙන්නේ. ඊට පස්සේ සංගීතයෙන් තමයි මේ ලස්සන ගීතයක් බිහි වෙන්නේ. ඉතින් ඒ ලබා දුන්නු ඒ ප්‍රවීණ මේ දක්ෂ මේ රචකයින්ටත් මම ඒ වගේම ආචාර්ය රෝහණ වීරසිංහ මහත්මයා මට හුඟක් උදව් කරලා තිනවා මගේ සංගීත මේ ජීවිතේ මේ තැනට එන්න. ඉතින් එතුමන්ට මම හුඟක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මට හමු වෙච්ච නැති ආචාර්යවරු ආචාර්ය වික්‍රත්නායක පස්සේ කාලෙක හම්බුණාට පොඩි කාලේ මම ඉගෙන ගත්තේ රේඩියෝ එකෙන් ගුවන්විදුලියෙන්. ඉතින් එතකොට මම ඒ ගාම දැකලවත් නැහැ. ගුවන්විදුලිය කියන්නේ බොහෝ දෙනෙකුට පාසල. ඔව් පාසල. ඉතින් එහෙම වෙච්ච දෙයක මම බොහොම ස්තුතිවන්ත වෙනවා එතුමන්ට. මොකද ඒ ලස්සන තනුව අහලා තමයි අපි මේ තනුව නිර්මාණය කරන්නත් මේ යොමු වෙලා තියෙන්නේ. ඉතින් මොකද ඒ ආభాෂය. ඒක මම හිතන්නේ මේ පිරිවර ඔබට ආදරය කරන සහෘදය. ඔව් මේ පැමිණ සිටි ඔබ සැමටම හුඟක් ස්තුතියි මේ මගේ මේ කුළුදුල් ප්‍රයත්නයට සහභාගී වීම ගැන. ඉතාමත් ස්තුතියි. හොඳයි අපි එහෙමනම් සමාප්ති ගීතයට යොමු වෙනට මත්තෙන් ඒ ස්තුති කරපු නාමාවලියට එකතු කරන්නට ඕනේ. අද මේ ප්‍රසංගය වර්ණවත් කරන්නට දායක වුණු ආචාර්ය රෝහණ වීරසිංහන් වගේම මේ වාද්‍ය වෘන්දය අනිත් පැත්තෙන් නුවන්දිකා සහ ශශිකා යුග ගායනයෙන් එකතු වුණු ගායන ශිල්පීන් දෙපළත්. ඉතින් ජාතික රූපවාහිනියෙන් මේ වැඩසටහන මේ විදියට පෙළගස්සලා ඉදිරිපත් කිරීම තුළ අපි හිතනවා ඉතාමත් යහපත් රසික සමාජයක් සඳහා උසස් නිර්මාණ සමුදායක් මේ ඔස්සේ තිලන කරන්නට අපිට වරම් ලැබුණා කියලා. අපි එයත් සිහිපත් කරමින් එහෙමනම් ඔබට ආරාධනා කරනවා. දෙයක් මේ මතක නැති වුණා. ඇත්තටම මම ස්තුතිවන්ත වෙනවා නිලා කසිම ඔබතුමාටත් ඒ වගේම ඒ සංවිධායක මණ්ඩලයේ මේ රූපවාහිනියෙන් සංවිධානය කළ සියලුම දෙනාටත් රූපවාහිනී සංස්ථාවටත් මෙවැනි අවස්ථාවක් මට ලබා දීම ගැන මම හෘදයාංගම ස්තුතිය පළ කරන්න කැමතියි. හොඳයි. එහෙමනම් මේ සිහිලල් සුළඟේ සමාප්තිය අපි යලිත් දිනක මෙවන් සොඳුරු මොහොතක් උදා කර ගැනීමේ අභිප්‍රායෙන් යුතුව ඔබෙන් සමුගන්නවා උපුල් මහෙන්ගේ සොඳුරු ගීතාවලිය සමාප්තියට පත් කරමින් ඔබ සියලු දෙනාටම සුවදායක රාත්‍රියක්.
පිපුණු කුසුමක සුවඳින් සුවඳ සොයන් ආමග බොහෝදුර පියවර නැගුව තරම් හමුවුණු හැටි අපි සුන්දර පහමුවකින් හමුවුණු හැටි අපි සුන්දර පහමුවකින් සර උයනේ සුවඳක් ඇති කැකුළු අඩවන් දිගුනෙත් පිළිපුන් ලැබ සිසරු මල් සර උයනේ සුවඳක් ඇති කැකුළු අඩවන් දිගුනෙත් පිළිපුන් ලැබ තිසරු අතරේ දුටු වෙමි කැකුලක් පෙති විදැවූ හැඩරුව තරමට උඩ සුවඳින් පිරුණු හැඩරුව තරමට උඩ සුවඳින් පිරුණු මනතොල පුයනේ මල් සරරුවට රුවින් සුපිපුණු කුසුමක සුවඳින් සුවඳ සොයන් ආමග බොහෝදුර පියවර නැගුව තරම් හමුවුණු හැටි අපි සුන්දර පහමුවකින් හමුවුණු හැටි අපි සුන්දර පහමුවකින් පමණින් පෙර භවයේ සුවඳ දැනී හදවත් නැවති අප කල් පිළීම වුණේ දුටු පමණින් පෙර භවයේ සුවඳ දැනී හදවත් නැවති අප ගල් පිළීම වුණේ නළුලා සෙනෙහස සුපුරුදු සසර ගතේ දැනුනේ බොහෝ කල් අප හමුුණා පැනේ දැනුනේ බොහෝ කල් අප හමුුණා මනතොල උයනේ මල් සරරුවට රුවින් සුපිපුණු කුසුමක සුවඳින් සුවඳ සොයන් ආමග බොහෝදුර පියවර නැගුව තරම් හමුවුණු හැටි අපි සුන්දර
සුන්දර අහඹුවකින් හමුවුණු හැටි අපි සුන්දර අහඹුවකින් හමු